අයිබෝන් කියලා අදත් පිළිගන්නවා මගේ දුවල පුතාලා සියලුම දෙනාම ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ 6 වසර ගණිතයේ පෙළපොත මුල සිට සරලව කියන වීඩියෝ මාලාවත් එක්ක. ඉතින් දුව පුතේ ඔයගොල්ලන්ගේ පෙළපොතේ සාකච්ඡා කරා ඔයාලගේ පළවෙනි මොඩියුලේ දෙවෙනි පරිච්ඡේදයේ යටතේ සංඛ්‍යා සහ ගණිත කර්ම කියන කොටස. හරි ඒකෙදී අපි වීඩියෝ දෙකක් දැනට සාකච්ඡා කරලා අවසానයි දුව පුතේ. ඉතින් අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් 100න් සහ 1000න් ගුණ කරන්නේ කොහොමද කියලා. ඉතින් හරිම ලේසි කොටසක්. ඉතින් මේකේ ඇත්තටම සාකච්ඡා කරන්න නැති තරම් දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය 100න් 1000න් ගුණ කරනවා කියන්නේ මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. හරිද? ඔයාලට මෙතඩ් එක කියලා දෙනවා. කියලා දුන්නාට පස්සේ ටක් ගාලා මේ තියෙන සංඛ්‍යා අභ්‍යාස ටික කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ඒක නිසා බොහෝ දුරට ඔයාලට ඩිස්ප්ලේ එකේ ඔයාලගේ පොතේ තියෙන ෆොටෝ විතරම බලා ගන්න හම්බ වෙයි වැඩි හරියක්. මොකද කියවන්නනේ තියෙන්නේ නේද? ඉතින් කියවන්න තියෙන ටික අපි කියවලා ඉතින් ඒකේ තියෙන අභ්‍යාස ටික අපි කරගෙන යමු. ඉතින් දුව පුතේ මම ඔයාලට මුලින්ම මතක් කරනවා ඔයාලා මේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඒ කරන්න කියන්නේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ දාන සැනින්ම ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් එන්න ගන්න පුළුවන්. මොකද ඊගා වීඩියෝ එක දායිද ඊගා වීඩියෝ එක අනිවාර්යෙන් දානවා. නමුත් ඔයගොල්ලන්ට ඊගා වීඩියෝ එක බලන්න මග යන්න පුළුවන්. ඔයාලගේ තියෙන වැඩ කටයුතුත් එක්ක වෙන ක්ලාසස් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඉස්කෝලේ යනවා. ඒ වගේ දේවලුත් එක්ක ඔයගොල්ලන්ට මේක මග යන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයගොල්ලන්ට ඒ නොටිෆිකේෂන් දාලා තිබුණොත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය පුතේ මේ වීඩියෝ එක ඔයා බලන්නේ පළවෙනි වතාවට නම් මීට ඉහතදී කරපු වීඩියෝ ටික බලන්න. ඒ වගේ ඒ කරලා තියෙන පාඩම් ටික අනිවාර්යෙන්ම ආවරණය කරගෙන ඔයාලගේ ඒ අභ්‍යාස ටික අනිවාර්යෙන් කරන්න. මොකද නැත්තම් දැන් කියන දේවල් නිකන් රීක්ලතින් වගේ ඔයාලට හිතෙන්න පුළුවන්. හරිද? හරි ඒව දන්න ළමයිනුත් ඇති මේ වීඩියෝ බලන්න ඇති. හරි කොහොම වෙතත් ඒ වීඩියෝ ටිකක් බලන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා දුවපුතේ. යාළුවොත් ඉන්නවා නම් ඒගොල්ලොන්වත් මේ වීඩියෝ වලට සම්බන්ධ කරගෙන අපි යම් ඔයාලගේ පෙළපොතේ අලුත් පෙළපොතේ 2026 අලුත් පෙළපොතේ දෙවැනි පරිච්ඡේදය යටතේ සංඛ්‍යා සහ ගණිත කර්ම කියන කොටසේ පූර්ණ සංඛ්‍යාවක් 100න් සහ 1000න් ගුණ කරන්නේ කොහොමද කියලා බලන්න. හරි පෙරලා ගන්න ඔයාලගේ 35 වෙනි පිටුව. මොකද දෙන්නේ? අතිරික්ත බලධාවයෙන් නිවසේ ආර්ථිකයට ශක්තිය සපයා ගනිමු. මොකද්ද ඔය කියලා තියෙන්නේ? හරි කවද මන් දන්නේ නැද්ද කෙනෙක් ඉන්නවා නේද? හරි. සිතුමිගේ මව අමු වෙරළු තම්බා වෙරළු අච්චා සාදා විකුණයි. හරි. ගෙඩි 10ක් මිලදී ගන්න අයෙකුගෙන් ගෙඩියකට රුපියල් 4ක් ගෙඩියකට ගන්න මිල ගියද රුපියල් 4යි. ගෙඩි 100ක් මිලදී ගන්න අයෙකුගෙන් ගෙඩියකට රුපියල් 3ක් ගෙඩි 1000ක් මිලදී ගන්න අයෙකුගෙන් ගෙඩියකට රුපියල් 2ක් ගානේ මෙයා ගන්නවලු. හරි නිකම් පොඩි අදහසක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. හරි. ඔන්න දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ. බලමු. පූර්ණ සංඛ්‍යා 100න් හා 1000න් ගුණ කරමු. බලමු ගුණ කරන්න කොහොමද කියලා. වෙරළු අච්චාරු ගෙඩි 10ක් හා 100ක් මිලදී ගන්න ආකාරයේ සිතුම් මවට පැහැදිලි කළේ මෙසේය. ඔන්න පුතා අම්මට කියලා දෙනවා කතන්දරේ. හරි. ගෙඩි 10ක් මිලට ගැනීමේදී ගෙඩියක මිල රුපියල් 4ක් බැවින් නිසා 4 ඒවා 10ක් එනම් 4 වරක් 10 මොකද්ද 40යි. එනම් ගෙඩි 10ක මිල රුපියල් 40යි. පැහැදිලිද? පැහැදිලිද? මොකද කියන්නේ ගෙඩි 10ක් මිලදී ගන්න කෙනෙක්ගෙන් ගෙඩියකට අය කරනවා කිව්ව කීයද? රුපියල් 4ක්. අර උඩින් දීලා තියෙන ෆොටෝ එකක්. හරි. ආන් ඕක ඔය කියන්නේ. හරි. එහෙම වුණොත් රුපියල් 4යි නම් එක ගෙඩියක් මෙයා මිලදී ගන්න ගෙඩි 10යි නම් එහෙනම් කීයද 4 වරක් 10 40යි කියලා තියෙනවා. හරි ඊගාව ඔය සුළු දෙයන්නේ. හරි. ගෙඩි 100ක් මිලදී ගැනීමේදී ගෙඩියක මිල රුපියල් 3ක් බැවින් ඒවා 100ක් එනම් 3 වරක් 100 සමානයි 300යි. එනම් ගෙඩි 100ක මිල රුපියල් 300යි. ගෙඩි 10ක මිල 40යි. ගෙඩි 100ක මිල රුපියල් 300යි. ඉන් අතර නොවුණු සිතුම් වෙරළු තොග ලෙස ගෙඩි 1000ක් වැනි ප්‍රමාණයක් ගෙඩියක් රුපියල් 2 වැනි මුදලකට විකුණන අවස්ථාවේදී මිල සොයන ආකාරයේද
පැහැදිලි කිරීමට යොමු විය. හරි. තොග වශයෙන් ගෙඩි 1000ක් වගේ විකුණනවා නම් ඒකට ගන්න මිල කොහොමද කියලා අම්මට කියලා දෙන්න යනවා. හරි ඔයාලා වගේ තමයි. හරිද? කියලා දෙනවා. හරිද? ලොක්කා වගේ ගිහිල්ලා කියලා දෙනවා අම්මට තාත්තටයි නේ. හරි. තාත්තා එහෙම අම්මා නම් ටිකක් හරි හරින තාත්තා එහෙම ගණන් ගන්නවද ඔය? අහගෙන ඉන්න බෝරුවට. ඔව්. අවසානයේ මොකද කියන්නේ? කියලා කියනවනේ. හරිද? එහෙම කියන්නේ නැද්ද? අන්දන්නේ අපි පොඩි දවස්වල නම් එහෙම අපි පඬිතුයෝ වගේ කියනකොට අහගෙන ඉඳලා ඉවරලා අවසානයේ තාත්තා කියනවා නේ මේ කියලා නේ ගණන් ගන්නවද? ගණන් ගන්නෑ නේද? ගණන් ගන්නෑ. මොකද හේතුව අපේ කියන දේ අහගෙන ඉන්නේ ඔයාලගේ හිත රිදෙයි කියලා. ඇයි? මම ගණන් ගන්නෑ කියලා එයාලට හිතෙයි කියලා කියන ඔයාලට හිතෙයි කියලා තමයි අම්මයි තාත්තයි අහගෙන ඉන්නේ. තාත්තා අර එහෙම කියන්නේ ඇයි? ඔයාලගේ අත්දැකීම් වලට වඩා එයාලගේ අත්දැකීම් ගොඩක් වැඩි. ඒක නිසා ඔයාලගේ කියන දේ එයාලට චූටි දෙයක්. නේද? ආන් ඒ නිසා එහෙම කරන්නේ. හරි. තාමතර දෙයක් කිව්වේ. හරි. ඊට පස්සේ එවිට මිල 2යි. එහෙනම් දෙකේ ඒවා 1000ක් වේ නම් දෙවරක් 1000 2000යි කියලා තියෙනවා. හරි. ඉහත ගණනය කළ ගුණිත සැලකිල්ලටගෙන පහත දැක්වෙන ගුණිත අධ්‍යයනය කරන්නලු. හරි. ඔන්න ඔයාලට දීලා තියෙනවා අධ්‍යයනය කරන්න. මොනවද දීලා තියෙන්නේ? හරි. දෙවරක් 10 20යි කියලා තියෙනවා දන්නවා. දෙවරක් 100 200යි. එහෙනම් දෙවරක් 1000 2000යි. හරි. තුන්වෙනි එක ඊගාව කොහොමද? 3 10න් ගුණ කරා 30යි. 3 100න් ගුණ කරා 300යි. 3 10න් ගුණ කරා 3000යි. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඕනම පූර්ණ සංඛ්‍යාවක් මේ බලන්නකෝ. මොකද කියන්නේ? 2 10න් ගුණ කරා 20යි. 2 100න් ගුණ කරා 200යි. 2 1000න් ගුණ කරා එහෙනම් සමානයි 2000යි කියලා ලියුවා. බලන්න මේ 10න් ගුණ කරා නම් අකට බිංදුවක් ඇවිල්ලා දෙනවා. 100න් ගුණ කරා නම් අකට බිංදු 2යි. 10න් ගුණ කරා නම් අකට බිංදු 3යි. එහෙනම් මොකද්ද මේ? මොකද්ද මේ? ඕනම පූර්ණ සංඛ්‍යාවක් 10 ගුණාකාර වලින් ගුණ කරොත් ඔයාලට තියෙන 100 සහ 1000 විතරයි. 10000 දුන්නොත් බිංදු කීයක් තියෙනවද අකට? 4යි. එහෙනම් මේ පූර්ණ සංඛ්‍යාවකට බිංදු 4ක් දාගන්නවා. මොකද්ද? ඔන්න ඔබට යනවා. හරි. 2 ගුණ කරනවා 10000න් සමානයි උත්තරේ කියන්නේ. කීයද? 20000යි. ඒ මොකක්ද ඒ බිංදු? හරි. right. 2 ගුණ කරනවා කීයද? 10000යි ලක්ෂයෙන්. කීයද? ලක්ෂ 2යි. ඔය වගේ මෙතනට එන බිංදු ගාන කීය වුණත් ඒක ගුණ වෙන්නේ පූර්ණ සංඛ්‍යාවකින් නම් ඒ සංඛ්‍යාවයකට මෙයාගේ මේ තියෙන මෙන්න මේ බිංදු ටික දැම්මනම් උත්තරේ එනවද නැද්ද? එනවා. මේ වීඩියෝ මාලාව කරගෙන යනකොට මම ඔයගොල්ලොන්ට ඒ වගේ ගානක් ඇවිල්ලා මුලදි කිව්වා. හරිද? හරි. ඔන්න. හරි. හරි. එම අධ්‍යයනය ඇසුරෙන් හිස්තැන් සම්පූර්ණ කරමින් 14 18 23 වැනි සංඛ්‍යා 10න් 100න් 10න් ගුණ කළ විට ලැබෙන ආගයන් සොයමු. හරි. ඔන්න තියෙනවා මොකද්ද ඊළඟ තියෙන්නේ? හරි. හිස්තැන් පුරවන්නයි තියෙන්නේ. හරි ලේසි මේ නිකන් මොන්ඩිසෝරි වගේ ගණන් ටික. අමාරුද? අමාරු නෑ. කියලා හිතනවා. නමුත් අමාරු නෑ. අමාරුයි කියලා හිතනවා. ඒත් අමාරු නෑ. පළවෙනි එක තියෙනවා 14 ගුණ කෙරුණා 1000න් සමානයි 140යි උත්තරේ දීලා තියෙනවා අප්පා. 14 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. ඒක 10න් ගුණ වෙලා තිනවා. අකට බිංදුවක් දාලා වෙන්න උත්තරේ ආවා. ඊගාවෙක 14 100න් ගුණ කරා අපිට මේ හිස්තැන් වැඩක්ද? 1.0යි තියෙනවා. එහෙනම් මොකද්ද මෙතනට එන්න නැත්තේ? කීයද? 14යි බිංදු 2යි. මේ බිංදු 2යි මේ 100න් නේ. හරි. right. ඊගාව 14 1000න් බලන්න අධ්‍යයක්ද? 14 දැම්මා අකට බිංදු 3ක්
දැම්මා. ලේසිද නැද්ද? ලේසි. හරි 18. 18 ගුණ කරා 10න් සමානයි 18ට 180යි. හරි 18 ගුණ කරා 100න් 18 ලිව්වා බිංදු දෙකක් දැම්මා. හරි 18 ගුණ කරා 10න් 18 ලිව්වාකට බිංදු 3ක් දැම්මා. හරිද? ලේසිද නැද්ද? ලේසි. හිතෙන් පුර ඉන්න දෙයක්ද? නෑ. හරි ලේසි. අපි දන්නවා තියරිය මොකද්ද කියලා. ඊගාව එක්කෙනා මොකද්ද? ඊගාව එක්කෙනා 23 ගුණ කරා 10න් සමානයි 23 දැම්මා අකට බිංදුවක් දැම්මා. ආයි 23 කියන එක්කෙනා 100න් ගුණ කරා සමානයි 23 දැම්මා අකට බිංදු දෙකක් දැම්මා. ආයි 23 කියන එක්කෙනා 10න් ගුණ කරා සමානයි එහෙනම් 23 ලියලා අකට බිංදු 3ක් ලියවා. උත්තරය ආවද නැද්ද? හරි. ඔන්න ඔකයි කියන්නේ. හරි ඊගාවට කියනවා මා උගත්දී. මා උගත්දී මොකද්ද? ඔන්න ඔය කතාව ගිය සැරේ සිලබස් එකේ කරගෙන යනකොට ළමයි මම ඕක ඔය විදිහටම ඇඳලා ඔයාලට පෙන්නුවා. ඔයාලට නෙමෙයි ඔයාලගේ අයියලාට ඉගැන්නුවා. හරි මොකද්ද ඔය තියෙන්නේ? බලාගන්න. හරි මම ඔය ලියලා තියෙන එක පොඩියට තමයි ලියන්නේ ළමයි ඈ. හරි බලන්න. හරි ඔන්න දැන් ඇඳලා ඉවරයි. හරි මෙන්න මේක පුරවන්නයි තියෙන්නේ. හරි බැලුවම බින්දුරියක් දාලා බින්දුරිය ඊගාවට එකේ වගඩක් එහෙම දැම්මම හරිද? නෑ මේක වෙන්නේ මෙහෙමයි. කොහොමද වෙන්නේ? ගුණ කිරීමක් තියෙන්නේ. හරිද? බිංදුව එක් කරක් බිංදුවයි දෙවරක් බිංදුවයි තුන් වරක් බිංදුවයි තුන් වරක් හතර වරක් බිංදුවයි පස් වරක් බිංදුවයි හය වරක් බිංදුවයි හත් වරක් බිංදුවයි අට වරක් බිංදුවයි නව වරක් බිංදුවයි. අවද උත්තරේ? හරි. මේ ඊගාට මේ පැත්ත. එක් කරක් බිංදුවයි දෙවරක් බිංදුවයි තුන් වරක් බිංදුවයි ඔහොම බිංදුව. හරි මේන් ඊගාව. මේකට නැහැ. හරි එක් වරක් එක එකයි. හරි දෙවරක් එක දෙකයි තුන් වරක් එක තුනයි හතර වරක් එක හතරයි පස් වරක් එක පහයි හය වරක් එක හයයි හත් වරක් එක හතයි අට වරක් එක අටයි නව වරක් එක නවයයි. උත්තරය ආවද නැද්ද? මේ ලියපු ඈ අවුම් කරන්නකෝ. මේ ළමයි ඔයාලට චක්‍ර කොලයක් මේ හැදෙන්නේ. තේරුණාද? චක්‍ර කොලයක් හැදෙන්නේ. ඔයාලට විභාගයට ඕන නම් මේක හදා ගන්න පුළුවන්. හරිද? හරි. ඔන්න ඊගාව වැඩේ ඈ. හරි. දැන් එකෙන් වැඩේ කරගත්තා. මේකෙන් කරගත්තා. හරි. ඊගාට ඔයාලා කරනවා මේක. එක් වරක් දෙක දෙකයි. දෙවරක් දෙක හතරයි තුන් වරක් දෙක හයයි හතර වරක් දෙක අටයි. ආවද? හරි. පස් වරක් දෙක 10යි හය වරක් දෙක 12යි හත් වරක් දෙක 14යි. ආවද නැද්ද? ආවා. අට වරක් දෙක 16යි නව වරක් දෙක 18යි. හරි. දෙවරක් චක්‍රය ආවා. හරි මේ ඊගාවට එක් වරක් 3යි දෙවරක් 3 6යි තුන් වරක් 3 9යි හතර වරක් 3 12යි මේ එල්ලකොලට හැදෙන්න ඕනේ මේ. මේ දෙන්න ගුණ වුණාම මේ උත්තරේ එනවා. මේ දෙන්න ගුණ වුණාම මේ උත්තරේ. මේක ගන්න කොහොමද? මේ පස් වරක් 1 උත්තරය ඇවිල්ලා දෙන මේ. තේරුණාද? මේක කියන්නේ තුන් වරක් 2 එහෙනම් උත්තරේ. හරි මේ 12 කියන්නේ මොකද්ද? 6 වරක් 2. හරිද? එහෙම හැදෙන්නේ ඈ. එල්ලකොලට හැදෙන්නේ එල්ලකොලට. මේ මෙහෙම එල්ලකොලට හැදෙන්නේ. හරි. ඔන්න. හරි පුරවගෙන යන්න. හරි. පස් වරක් 3 15යි. 6 වරක් 3 18 ඇවිල්ලා තිනවා. 7 වරක් 3 21යි. 8 වරක් 3 24යි. 9 වරක් 3 20 කීයද? 7යි.
පැහැදිලිද? right. හරි. හරි ඊගාට එනවා 4න්. 4 වරක් 1 4යි. 7 දෙවරක් 4 8යි. 3 වරක් 4 12යි. 4 වරක් 4 16යි. 5 වරක් 4 20යි. 6 වරක් 4 24යි. 7 වරක් 4 28යි. 8 වරක් 4 32යි. 9 වරක් 4 36යි. ආද උත්තරේ? හරි ඊගා බලමු. 5 වරක් 1 5යි. දෙවරක් 5 10යි. හරිද? හරි. 3 වරක් 5 15යි. 4 වරක් 5 20යි. 5 වරක් 5 25යි. 6 වරක් 5 30යි. 7 වරක් 5 35යි. 8 වරක් 5 40යි. 9 වරක් 5 45යි. හරි ඊගාව එක. 1 වරක් 6 6යි. දෙවරක් 6 12යි. 3 වරක් 6 18යි. 4 වරක් 6 24යි. හරිද? 5 වරක් 6 30යි. 6 වරක් 6 36යි. මෙහෙම බලමුකෝ. හරිද? 6 වරක් 7 42යි. 6 වරක් 8 48යි. 6 වරක් 9 කීයද? 54යි. හරි ගාව. 7 වරක් 1 7යි. 7 වරක් 2 14 හරි. 7 වරක් 3 21යි. 7 වරක් 4 28යි. 7 වරක් 5 35යි. 7 වරක් 6 42යි. 7 වරක් 7 49යි. 7 වරක් 8 50 කීයද? 56යි. හතරක් 9 කීයද? 63යි. 7 වරක් 10 70යි. ඒක නෑ මේකේ. හරි. 8 වරක් 1 8යි. 8 වරක් 2 16යි. 8 වරක් 3 24යි. 8 වරක් 4 32යි. 8 වරක් 5 40යි. 8 වරක් 6 48යි. 8 වරක් 7 කීයද? 56යි. 8 වරක් 8 64යි. මායන් නෙමෙයි. 8 වරක් 9 72යි. හරිද? ඔන්න චක් කර. 9 වරක් 1 9යි. 9 වරක් 2 18යි. 9 වරක් 3 27යි. 9 වරක් 4 36යි. 9 වරක් 5 45යි. 9 වරක් කීයදනේ? 9 වරක් 6 54යි. 9 වරක් 7 63 හරි. 9 වරක් 8 කීයද? 72යි. 9 වරක් 9 81යි. ඔන්න ඔයගොල්ලන්ට ආවා ලස්සන චක්‍රයක්. චක්‍රය ආවද නැද්ද? ආවා. ඔන්න වගුව සම්පූර්ණ කරා. හරි. යන්න බලන්න ඊගාට තියෙනවා සුළු කරන්න. හරි. මේක හරිද? 28 කිව්වොත් දැන් අපි කියමු 8 වරක් 2. 8 වරක් 2 හොයන්න කොහොමද? 8 පොලිමේ ගියාවේ. 2 මෙහෙන්නේ. මේකයි තමයි ගලපන්නේ. 8 වරක් 2. මේ එල් අකුරට හැදෙන්නේ. හරි. 7 වරක් 9. 7 වෙන්න මේ පොලිමේ 9 එනකොට B 7 වරක් 9 63යි. 6 වරක් 6. 6 පොලිමේ බලනවා 6. මේක කීයද? වෙන්න. 6 වරක් 6 36. එහෙනම් හදාගන්න තේරෙනවද? ඕන චක්‍රයක් මේකෙන් හදාගන්න පුළුවන්. හරි. ඔන්න වගනවා. හරි. ලියා ගන්න බැරි විච්ච දරුවෝ ඉන්නවා නම් වීඩියෝ එක නැවත වාරයක් රිවයින්ඩ් කරලා මොකද්ද? ආපස්සට අරගෙන ප්ලේ කරලා බලන්න. හරි. සුළු කරන්න තියෙන්නේ.
කරගෙන යන් ගුණ කරන්නයි තියෙන්නේ. හරි. පළවෙනි එක මොකද්ද? 12 ගුණ කරන්න 3න්. හරි. 12 3න් ගුණ කරගෙන යන්නයි තියෙන්නේ කීයද? 12 අර 3 අපි නම් ඕක දන්නවා 36යි කියලා. නමුත් එහෙම බෑ අපි මේව කරගෙන යන්න. 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි 36යි. හරි දෙවෙනි එක 422 9න් 9 වරක් 2 18න් 8 එකක් ඉතිරි. මං කිව්වා නේද මෙහෙම එන විදිය. ඉස්සෙල්ලා වීඩියෝ එක අපි කතා කරා මේ එකක් ගන්නේයි එහෙම කියලා අපි කතා කරා. හරි. 9 වරක් 2 ආයෙ නැවත 18යි 18යි 1යි 19න් 9 එකක් ඉතිරි. තේරෙනවද? හරි. හරි 9 වරක් 4 9 වරක් 4 36යි 36යි 1යි 37යි. හරි. මේ දෙවෙනි ගාන. හරි තුන්වෙනි ගාන මොකද්ද? 8308යි 7න් ගුණ කරන්නයි තියෙන්නේ. හරි 7 8 56න් 6 5ක් ඉතිරි. හරිද? හරි 4 බිංදුවයි අර 5යි ඕන්න 56 එහෙම දැම්ම. 4 3 21න් 1 2ක් ඉතිරි. 4ක් 8 කීයද? 56යි 2යි 50 කීයද? 58යි කියලා එනවා. හරි. මේ තුන්වෙනි ගාන. හරි හතරවෙනි ගාන බලමු. 83 18න්. හරි ඒක අපි ලියමු වෙනම. 83 කියන එක 18න් 18 නේද? හරි 18න් ගුණ කරන්න තියෙන්නේ. හරි ලේසි. හරි ඉස්සරෝම මෙයාගෙන් ගුණ කරනවා. 8 වරක් 3 24න් 4 දෙකක් ඉතිරි. තේරෙනවද? හරි. හරිද? 8 වරක් 3 24න් 4 දැම්මා දෙකක් ඉතිරි. එතකොට 8 වරක් 8 60 64යි මේ දෙකයි 66යි. ඒක එහෙම දැම්මා. ආයි ගුණ වෙන්න කවුරුත් නැති හින්දා 66 එහෙමම දැම්මා. හරි එකෙන් ඊගාවට 1 වරක් 3 3යි මෙතනින් දැම්මේ. මෙයාගේ කෙලින් නම් මෙයාගේ කෙලින් වෙන්නේ නැත්නම් ආයි එයාගෙන් ගුණ කරනේවට මෙහෙ දාලා හරියනවද? නෑ එයාගෙන් ගුණ වෙන හින්දා එයා කෙලින් තමයි දැම්මේ. හරි 1 වරක් 3 3යි 1 වරක් 8 8යි. හරි මේ දෙක ඊට පස්සේ එකතු කරනවා 4යි 6යි 3යි 9යි 8යි 6යි 14යි කියලා අපිට උත්තරයක් එනවා. හරි හරි යන්න එහා පැත්තට. එහා පැත්තේ තියෙන ගන්නොත් හරි දීර්ඝ විදියට දීලා තියෙනවා. අපි අපිට ලේසි විදියට කරගෙන යමු. 138 ගුණ කරන්න 22කින්. හරි. දෙවරක් 8 16න් 6 එකක් ඉතිරි. දෙවරක් 3 6යි 1යි 7යි. දෙවරක් 1 2යි. හරි. ඊගොල්ලෝ මේ දෙකෙන් දෙවරක් 8 16න් 6 එකක් ඉතිරි. දෙවරක් 3 6යි 1යි 7යි. දෙවරක් 1 2යි. හරි 6යි මෙතන කීයද? 13න් 3 එකක් ඉතිරි. 7යි 9යි 1යි 10න් බිංදුව එකක් ඉතිරි. 2යි 1යි 3යි 3036යි කියලා එනවා. හරි බලන්න 6 වෙනි ගාන. 453 ගුණ කරන්න 10න්. හරි ලේසි. 453 පූර්ණ සංඛ්‍යා ලිව්වා 10න් නම් අකට බිංදුවක් දැම්මා. හරි. ලේසි නේද? හරි 10න් ගුණ කරනවා අපි කරානේ. හරි අනිත් එක පෙළ දිගටම කරගෙන යන්නයි තියෙන්නේ. හරි 105 105 ගුණ කරන්න 100න් සමානයි 105 ලිව්වා අකට බිංදු දෙකක් දැම්මා උත්තරේ. හරි ඊගාට තියෙනවා 3909 ගුණ කරන්න
100න් සමානයි 3909 ලිව්වා අගට බිංදු දෙකක් දැම්මා. හරි ඊගාට දෙනවා 71 කියන එක නා 1000න් සමානයි 71 ලිව්වා අගට බිංදු 3ක් දැම්මා. හරි ඊගාට දෙනවා 3909 කියන එක නා 1000න් ගුණ කරන්න සමානයි කීයද? 3909 ලිවාගට බිංදු 3ක් දැම්මයි මෙයාගේ බිංදු 3ක් තියෙන හින්දා. මේ බිංදු 3ක් දැම්මයි මෙයාගේ බිංදු 3ක් තියෙන හින්දා. මෙයාට බිංදු 2ක් දැම්මයි මෙයාගේ බිංදු 2ක් නිසා. මෙයාට බිංදු 2ක් දැම්මයි මෙයාගේ බිංදු 2ක් නිසා. 10න් ගුණ කරන්න 10න් 100න් 1000න් තියෙනවා නම් හරිම ලේසි. හරි. බලන්න තුන්වෙනි එක සහල් පාටවන ලද ලොරි එක කිලෝ 50 සහල් මිටි 1000ක් පාටවා ඇත. රතේ ඇති මුළු සහල් කිලෝග්‍රෑම් ප්‍රමාණය කීයද? හරි. රතේ තියෙන්නේ කොච්චරද? කිලෝ 50 වුණා. 50 මිටි කීයක් තියෙනවද? 1000ක් පටවනවා කියනවා. එහෙනම් කොච්චරක් දැනට රතේ තියෙනවද? එහෙනම් 50 ලිව්වා. අගට බිංදු 3ක් දැම්මා. ඔන්න ඔච්චර කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ලොරියේ තියෙනවා මේ තුන්වෙනි ගාන. ලේසි නේද? හරි හතරවෙනි එක බලන්න. සූර්යකාන්ත තෙල් ලීටර් එකක් නිෂ්පාදනය කිරීම සඳහා සූර්යකාන්ත ඇට කොච්චරක්ද ඕනේ? ග්‍රෑම් 1398ක් අවශ්‍ය වේ. හරි. සූර්යකාන්ත තෙල් ලීටර් 10ක බඳුනක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සූර්යකාන්ත ඇට. හරි. ලීටරයකට ලීටර් එකකට සූර්යකාන්ත ඇට ග්‍රෑම් කොච්චරද? 1398යි ග්‍රෑම් ඕන වෙනවා. හරි එහෙනම් ලීටර් 10ක් හදන්න එහෙනම් සූර්යකාන්තයට හොයන්න කොහොමද? එහෙනම් 1398යි ග්‍රෑම් කියන කෙනා ගුණ කරනවා 10න් එහෙනම් අගට එනවා බිංදුවක්. එහෙනම් මෙච්චර ග්‍රෑම් ප්‍රමාණයක් ඕන වෙනවා කොච්චරකටද? ලීටර් 10ක් හදන්න. ලේසි. හරි පහ බලන්න පහ. එක් දිනයක පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ පැවති මිල අනුව මාළු වර්ගයක කිලෝ එකක තොග මිල රුපියල් 700කි. එම මාළු වර්ගයෙන් කිලෝ 25ක් මිලදී ගත් විට මාළු වෙළඳසැල හිමියෙකුට මාළු මිලදී ගැනීමට වැය වූ මුදල. හරි. 1 කිලෝ එකක් කීයද? 700යි රුපියල්. හරි. එහෙනම් 25ක් ගන්න කොහමද? 1 කිලෝ එක මෙච්චර නම් එහෙනම් 700 ගුණ කරනවා 25න්. හරි ගුණ කරමු. 5 සරක් බිංදුව බිංදුවයි 5 සරක් බිංදුව බිංදුවයි 5 සරක් 7 35යි. හරි මෙයාගෙන් ගුණ කරමු. දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් බිංදුව බිංදුවයි. දෙවරක් 7 14යි. එහෙනම් මේ දෙක එකතු කරා බිංදුවයි බිංදුවයි 5යි බිංදුවයි 5යි 4යි 3යි 7යි එතන 1යි. එහෙනම් රුපියල් 17500ක මුදලක් එයාට වැය වෙනවා. ඇයි ඒ? කිලෝ එකකට එයාට ගියා රුපියල් 700ක්. එහෙනම් කිලෝ 25ට හොයන්න මොකද කරන්නේ? රුපියල් 700 ගුණ කරනවා 25න්. එහෙම තමයි කරලා තියෙන්නේ. හරි. හරි තිබෙන ප්‍රමාණය හැකි පමණින් බෙදා හදා ගනිමු. හරි බෙදා ගන්න එක හොඳ පුරුද්දක්. හරි එහෙනම් ළමයි ඔකේ තියෙන අභ්‍යාස ටික කරන්න ඕනේ. හරි මොකද්ද කියන්නේ? බෙදා හදා ගැනීම ඉතාමත් ගුණයහපත් ක්‍රියාවකි. තමා සතු දෙයක් කුඩා ප්‍රමාණ වලින් හෝ වැඩි දෙනෙකුට දෙන්න පුළුවන් නම් එය ඉතාම හොඳ ක්‍රියාවක් වෙනවා. හරි ඒක අපි දන්නවනේ. හරි. සිතුම් හා නැගණිය තම ගෙවත්තේ නෙලාගත් බණ්ඩක්කා කරල් 27ක් අසල්වැසි යාළුවන් වන නදීරා යස්මින් සහ ගණේෂ් වෙත සමසමව බෙදා දෙති. ඒ සඳහා බණ්ඩක්කා කරල් 27ක් එකින් එක බැගින් තබමින් සමානව පහත ලෙස ගොඩවල් 3කට වෙන් කරන ලදී. බලන්න 3ෙන් බෙදා තියෙනවා එක්කෙනෙකුට කරල් 9ක් අහු වෙලා තියෙනවා. හරි නේද? හරි. ඔන්න ඔය විදිහට තමයි පූර්ණ සංඛ්‍යා බෙදන්න යන්නේ. බෙදන ක්‍රමය ඔන්න කියලා තියෙනවා. බලන්න.
අපි දැන් එවැනිම ආකාරයේ බෙදීම් සිදු කරන අවස්ථාව සලකමු. කාබනික පොහොර භාවිතා කරන එළවලු කොටුවකින් තක්කාලි අස්වැන්නක් ලෙස ලබාගත් තක්කාලි ගෙඩි 195ක් ගෙඩි 15 බැගින් පැකට් කර සුපිරි වෙළඳසලක් වෙත අලෙවියට දෙන අවස්ථාව සලකමු. හරි. තක්කාලි ගෙඩි 195 ගෙඩි 15 බැගින් පැකට් කළ විට සෑදිය හැකි පැකට් ගන්න සොයා බලමු. ඒ පහත ලෙස බෙදීමෙන් සොයා ගන්න පුළුවන්ලු එක් පියවර යටතේ ඉදිරිපත් කර ඇති ක්‍රියාවලිය අධ්‍යයනය කරන්න. බලන්න දීලා තියෙන අධ්‍යයනය බලන්න මොකද්ද කියන්නේ? පළවෙනි පියවර 195 15න් බෙදන්න තියෙන්නේ. හරි. එකට 15 වෙව නැහනේ 19ට. හරි. ওই කතාව මෙන්න මේ ආකාරයට ඔන්න මම කියලා දෙන්නම්. හරි. 195 කීයද බෙදන්න තියෙන්නේ? 15න්. ඔබ තමයි අපි බෙදන්නේ. හරි ලේසි. කොහොමද බලන්නේ? 1ට 15 වේව තියනවද? 1ට 15 නැහැ. අපි දන්නවා නේද? හරි 19ට 15 වේව එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනයි. එක්වර 15 15යි. අපි කරන්නේ. හරි. 19න් 15ක් ගියපුවම කීයද? 4යි. right? 9 5 ගියපුවම 4යි. එකෙන් එකක් බිඳුවක් නැහැ. හරි. මෙන්න මේ 5 ගත්ත පල්ලෙහාට 45ට 15 වේවා. හරි. 45ට 15 වේව 3යි 3 වරක් 5 3 වරක් 5 15න් 5 එකක් ඉතිරි 3 වරක් 1 3යි 1යි 4යි 45 ගොඩ නේද? 45න් 45 බිඳුව. පැහැදිලිද? එහෙනම් මොකද්ද වෙන්න නැත්තේ? ඈ පැකට් එකකට තක්කාලි කීය ගානේ දාන්න වෙනවද එහෙනම්? පැකට් 15 හදන්න ගෙඩි 13 ගානේ දාන්න වෙනවා. හරි පියවර 1 2 3න් ඔයාලට දීලා දෙන්නේ ඔය මම දැන් කරපු වැඩේ. හරි. ඊගාට එහා පැත්තට යන 39 වෙනි පිටුවේ තියෙන පූර්ණ සංඛ්‍යා 100න් 1000න් බෙදන්නයි තියෙන්නේ. හරි. සහනාධාර බෙදා දෙන මධ්‍යස්ථානයක් වෙත ලද ආහාර ප්‍රමාණයක් 10 දෙනෙකුට 100 දෙනෙකුට හා 1000 දෙනෙකුට ආදී ලෙස බෙදා දිය හැකි ආකාරය පිළිබඳව දැන් සොයා බලමු. පළමුව අපි සහල් කිලෝ 30ක් නිවාස 10කට බෙදා දෙන අවස්ථාව සිතමු. මොකද්ද කරලා තියෙන්නේ? 30 බෙදුවා 10න් එහෙනම් මෙහි 30ට 10 ඒවා කොපමණද යන්න විමසීමයි. අපි දන්නවා 10 ඒවා 3ක් 30යි කියලා දන්නවනේ ඒක. හරි. භාවසෙ රිෂාත කරානේ නේද? හරි දන්නේ වගේ ඉන්නවා සමහරු. හරි. එහෙනම් 10 වරක් 3 30යි. හරි. 10 බෙදීම 30 බෙදීම 10 සමානයි 3යි. මෙලෙස පහත දක්වා ඇති බෙදීම් හොඳින් නිරීක්ෂණය කර හිස්තෙන් සම්පූර්ණ කරන්න. හරි. ඔන්න මොකද්ද කරලා තියෙන්නේ? 20 බෙදුවා 10න් එන උත්තරේ කීයද? 2යි. 200 බෙදුවා 100න් 2යි. 2000 බෙදුවා 10න් 2යි. අනේ මොනින්දි සෝරි ගණන් නේද? ඈ? හරි. ඒ බින්දු ගානට බින්දු ගාන කැපිලා යනවා. මොකද්ද වෙන්නේ? 20 බෙදනවා 10න්. හරි. දෙකට නෑ 10ට 20 ඒවා 2යි. හරිද? නැත්නම් අපිට කියන්න මේ බින්දුවර කපුවාම හරි 20 බෙදීම 10 සමානයි කීයද? බින්දුවර බින්දුව කපන උත්තරේ 2යි. හරි. 200 බෙදීම 100 සමානයි කීයද? මේ බින්දුව දෙකට මේ බින්දුව දෙක කපුවා 2යි. හරි. 2000 බෙදීම 1000න් 1 2 3යි 1 2 3යි කපලා දාපුවම ඊටු 2යි. ඔන්න ඔය ආකාරයට තමයි උත්තරේ එන්නේ. හරි ඔය විදිහට හදා ගන්න තියෙන ඔන්න ඔය තියෙන හිස්තැන් ටික බලන්න මම කියවගෙන යන්නම්. 20 බෙදීම 10 සමානයි 2යි. 200 බෙදීම 100 සමානයි 2යි. 2000 බෙදීම 1000 සමානයි 2යි. හරි ඊගාව එක මොකද්ද? 30 බෙදීම 10 සමානයි 3යි. 300 බෙදීම 100 සමානයි ඒත් 3යි. 3000 බෙදීම 1000 නම් ඒත් 3යි. ඊගාව මොකද්ද? 200 බෙදීම 10. ඔන්න කතන්දරේ අමල් බිසෝ වෙන්නයි යන්නේ. හරි. දැන් මොකද්ද මේ කියන්නේ? මගේ අමල් බිසෝ දොර අරින්න එපා කියලා තමයි කියන්නේ. එහෙමද? නෑ අපි ඉවත් කරමු. හරි.
මෙන්න 200 තියෙනවා. බෙදන්න ඉස්සල්ලා නම් මේ මෙව 100 දුන්නේ. දුන්නා ටින් ටින් ගාලා බිංදු දෙකට වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ මෙන්න 200 බෙදීම 10න්. එහෙනම් උත්තරේ කීයද? මේ බිංදුවට මේ බිංදු දෙකම කපනවද? එක බිංදුවකට කොහොමද අනේ මේ බිංදු දෙකක් කපන්නේ? එහෙම පුළුවන්ද? මේ එක බිංදුවකට බිංදු දෙකක් කපන්න පුළුවන්ද? නෑ එකකට නම් එකයි පුළුවන්. දෙකම පුළුවන්ද? නෑ. හරි. මේ බිංදුවට බිංදුව කපන එහෙනම් ඉතුරු කීයද? 20යි. හරි ඊගාට බලන්න 2000ක් තියෙනවා. 2000 බෙදන්න 100න්. මේ බිංදු දෙකට මේ බිංදු තුනම කපනවද? නෑ මේ බිංදු දෙකට මේ බිංදු දෙකක් විතරයි කපන්නේ. එහෙනම් උත්තරේ එනවා 20යි කියලා. පැහැදිලිද? හරි. ඊගා මොකද්ද? 20000 තියෙනවා. 1යි 2යි 3යි 4යි සමාන 20000 බෙදන්න 1000න්. මේ 1යි 2යි 3යි 1යි 2යි 3යි එහෙනම් 20යි ඉතුරු. පැහැදිලිද? අන්න ওই කතාව තමයි ඔක තියෙන්නේ. හරි කියන්න සංඛ්‍යාවත් තවත් සංඛ්‍යාවකින් බෙදීම පහත ආකාරයට දැක්විය හැකිය. ඕගොල්ලෝ කතන්දරේ කියනවා. හරි මොකද්ද? 150 බෙදීම 10 සමානයි 15යි. හරි. 3400 බෙදීම 100. ඔන්න බිංදු දෙකට බිංදු දෙක කැපිලා ගියා 34 විතර ඉතුරු වුණා. ඊට පස්සේ 13000 බෙදීම 1000 බිංදු 3ට බිංදු 3 කපලා ගියා. ඔන්න 13 විතරයි ඉතුරු. හරි. හිස්තැන් සම්පූර්ණ කරමින් 1,34,000ක සංඛ්‍යාව 10න් 100න් 1000න් බෙදූ විට ලැබෙන අගය මොකද්ද? 1,34,000. හරි. 1,34,000 බෙදන්න 10යි. මේ බිංදුවට මේ බිංදුව කැපුණා සමානයි කීයද? 13,400 කියලා උත්තර එනවා. හරි ඊගාවේ 1,34,000 බෙදන්න 100න්. එහෙනම් මේ බිංදු දෙකට මේ බිංදු දෙකක් කැපුණා. එහෙනම් 1,340යි කියලා උත්තර එනවා. හරි 1,34,000 බෙදන්න 10න් 1යි 2යි 3යි 1යි 2යි 3යි මේ බිංදු තුන මේ බිංදු තුනක් කැපුණා. එහෙනම් 134යි කියලා අපිට උත්තරේ එනවා. ඔන්න හිස්තැන් වලට දාගෙන යන්න එහා පැත්තට මාව් ගද්දේ කියලා ඔයාලට පූර්ණ සංඛ්‍යා බෙදීමේ ගැටලු විසඳන්නයි තියෙන්නේ. ඔන්න තියෙනවා ওই ගැටලුව කරගෙන යන්නයි තියෙන්නේ. හරි. එක කොටසේ තියෙනවා ප්‍රශ්න 15ක්. ගණන් 15ක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා මොනවද? තුඹ කරවිල ගැන තියෙනවා. ඊගාව එක තියෙනවා කපු පුළු නිෂ්පාදනයක් ගැන. 41 පිටුවේ එහා පැත්තට යනකොට තියෙනවා මොකද්ද? තිරිඟු වගාවක් සඳහා ජලය ඉසිනයන්ට සවිකර ඇති ජල ටැංකියක ජලය ලීටර් 5000ක් පිරවිය හැකි තිරිඟු වගා කර ඇති එක් කොටසක් සඳහා ජලය ලීටර් 100ක් ඉසීමට අවශ්‍ය වේ නම් ජලය සම්පූර්ණයෙන් පුරවන ලද ටැංකිය සවිකර ඇති ජල ඉසින යන්ත්‍රයකින් එවැනි බිම් කොටස් කීයක ජලයේ හිඳ පුළුවන්ද කියලා හරි ලේසි. හරිද? හරි ඒ කොටසේ පහක් තියෙනවා. පහ තියෙන්නේ මීමැසි ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා මාවුගද්දේ ගෝපලෙහි ගණිතය කියලා එකක් තියෙනවා. හරි. ඒ කොටසට යන්න කලින් දුවේ පුතේ අපි අර බෙදීමේ ගැටලුව සාකච්ඡා කරලම ඊට පස්සේ ගෝවිපලේ ගණිතයට යනවා. හරි එහෙනම් අපි ඔය අභ්‍යාස ටික ඔයගොල්ලෝ ඔය තියෙන ගණන් ටික ඔය බෙදීමේ ගණන් ටික අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැන් කරන්න ඕනේ. හරි ඒක කරාට පස්සේ ඒක සාකච්ඡා කරන එක ඊගා වීඩියෝ එකකින් අපි කරනවා. ඒක සාකච්ඡා කරගෙන ඊගාවට අපි කතා කරනවා මේ වීඩියෝ එකෙන්ම මොකද්ද? ගෝවිපලේ ගණිතය කියන කොටස. ඉතින් එහෙනම් දැන් මේ අද කරපු දේවල් මම හිතනවා දුවේ පුතේ ඔයගොල්ලන්ට ලේසි වෙන්න ඇති කියලා. ඉතින් දරුවෙකුට මේ කියපු දේවලුත් තේරුනේ නැත්නම් දුවේ පුතේ ඔයගොල්ලන්ට පුළුවන් පාත තියෙන කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් විදියට ඔයාලා ඉදිරිපත් කරන්න පුළුවන්. මට මේ ගාන තේරුන්නේ නැහැ. කොහොමද? හරි එකේ 4 වෙනි කොටස. එකේ 5 වෙනි කොටස නෑ දෙවෙනි ගාන. 4 වෙනි ගාන තේරුන්නේ නැහැ. හරිද? කාටවත් පේනවද ඔයාලා එහෙම කිව්වා කියලා? නෑ. ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ මොකද්ද? මේ බැරි වෙන ගැටලු මාත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් අනිත් යාළුවන්ට දැනගන්න ඒ යාළුවන්ට ගැටලු ඇති වුණාද නැද්ද කියලා බලාගන්න ඔයගොල්ලන්ට කමෙන්ට් එකේම දාන්න කියන්නේ මම ඒකයි.
WhatsApp එකට දැම්මොත් ඔයාලා අපි විතරයි group එකේ සමහර දරුවෝ ඉන්නවා සමහර දරුවෝ නැහැ. නමුත් මම ඔය ඔක්කොටම ආරාධනා කරනවා මේ group එකට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඔයගොල්ලෝගේ අධ්‍යයන කටයුතු තමයි ඒකේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලගේ අයියලාත් ඉන්නවා 7 වසරේ 8 වසරේ අයියලාත් ඒකේ ඉන්නවා. ඒ කියන්නේ මගේ මුලින්ම 6 වසරේ දරුවෝ දැන් 7 වසරේ ඉන්නවා 7 වසරේ දැන් ඉගෙන ගත්ත දරුවෝ 8 වසරට ගිහින් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොමලා ඒ group එකේ ඉන්නවා. ඉතින් ඒක නිසා ඒගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. මේ දැන් අලුතෙන් 6 වසරට ආපු දරුවෝ ටික මොන ප්‍රශ්නද දාන්න කියලා ඔය අයියලත් බලන් ඉන්නවා. හරිද? හරි එහෙම ලැජ්ජයි වගේ නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකේ මෙයාටින් කමෙන්ට් එකක් විදියට ඉදිරිපත් කරන්න. ඉතින් එහෙනම් ඔය පුතේ ඔයගොල්ලන්ට අවසාන වශයෙන් මතක් කරනවා මේ වීඩියෝ එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්නා ගැනීම හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයාගේ යාළුවොත් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වීඩියෝ එක share කරන්න ඒගොල්ලන්ටත් දැනගන්න. ඔයා මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි වතාවට නම් මේ තියෙන ඉතුරු පාඩම් ටිකක් බලන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක මේ එනකම් බැලුවා නම් ඔයාට හොඳයි කියලා හිතෙනවා නම් උගන්නන රටාව හොඳයි කියලා හිතෙනවා නම් ලේසි මට තේරුණා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න කියලා මතක් කරන ගමන් අපි යම් ඊගා වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්න අද උදේ ඊගා වීඩියෝ එකෙන් මේ ගණන් ටිකත් එක්ක අපි ඔයාලව හම්බ වෙන්න එනවා. ඉතින් එහෙනම් ගිහලා ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. අයිබෝවන්.